අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සද්දටෙක්නික් YouTube channel එකකින් ගෙන තවත් එක අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ ටෙලිවිෂන් ෆොන්ට් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක හරියම ලේසියි. ඔයගොල්ලෝ PC එකට Photoshop එකෙන් තමයි අපි මේක හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක හදන විදිහ අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳටම තේරෙයි මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට මම Photoshop එක ඕපන් කරගෙන අලුත් ෆයිල් එකක් ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක බාගෙන පුළුවන්. ඒකේ ටෙක්ස්ට් ටූල් එකකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමති ටෙක්ස්ට් එකක් ඒකෙන් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ නම ටයිප් කරගන්නවා සදෙව් කියලා. ඉතින් මේකට ඕන වෙන ඉමේජ් ටික මම දාලා තියෙනවා chat box එකේ පින් කරලා. ඉතින් ඔයගලන්ට ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ නම ටයිප් කරනවා. නම් එක ටයිප් කරාට පස්සේ ඔයගොල්ලෝ move tool එකට ගිහිල්ලා ඔයාලට කැමති දෙනකට මේක ගානට ඇඩ්ජස්ට් කරගෙන ඉවරලා අපි ඒ ටයිප් කරගත්ත ලේයර් එකේ උඩ රයිට් ක්ලික් කරලා උඩම එකට යන්න. ඊට පස්සේ ඒකට ඔයගොල්ලන් ෆයිල් එකක් ඉම්පෝට් කරගෙන ඉවරලා මම තියෙන ෆයිල් එක ඒක මෙන්න මේ විදිහට ඊතලෙන් ඕපන් කරගෙන මෙන්න මේ තියෙන කලර්ස් ටික දාගන්න. ඉතින් මේ විදිහට කලර්ස් ටික දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඕල්ට් එකත් එක්ක මවුස් ඕල්ට් එක ප්‍රෙස් කරගෙන මවුස් එකෙන් උඩට කරාම මේක කොපියක් ගන්න පුළුවන්. ඉතින් මේ කොපියේ බ්ලොක් ෂැඩෝ එක අයින් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න ඕනේ මේක සේව් කරගන්න එක PNG එකක් විදිහට මෙන්න මේ විදිහට. import as කියන එකෙන් ඔයාලට PNG එකක් විදිහට මේක සේව් කරගන්න පුළුවන් ඔයාලේ හાર્ඩ් එකට. ඉතින් මම මේ විදිහට සේව් කරනවා. සේව් කරගත්තට පස්සේ මේක ක්ලෝස් කරලා ඔයගොල්ලෝ දැන් කොපි කරගත්ත ලේයර් එක මේකෙන් ඩිලීට් කරලා දාලා ඉවරලා ඔයගොල්ලෝ හાર્ඩ් එකේ ෆයිල්ස් තියෙන එක ඕපන් කරන් ඔයගොල්ලෝ අර සේව් කරගත්ත එක තියෙන තැනට ලොකේෂන් එකට යන්න. ඊට පස්සේ ඒක මෙන්න මේ විදියට ඔකන් බා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ගෙනල්ලා ඔයගොල්ලෝ Photoshop එකට බෑක් and drop කරගන්න. ඊට මේ විදියට ඔයගොල්ලෝ අර මේක වැහෙන විදියට ගානට තියාගන්න ඔයගොල්ලෝ කොපි කරගත්ත අපි දැන් සේව් කරගත්ත එක. ඊට පස්සේ මම දාලා තියෙනවා මේ chat එකේ ඩවුන්ලෝඩ් කරගන්න කිව්ව එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඒකේ තියෙනවා ඉමේජ් එකක්. මම මේ විදිහට ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකකින් මේ ඉමේජ් එක ගන්නවා. එතකොට මේ විදිහට මේ ඉමේජ් එක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඕන ගාට මේක ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන් ඔයගොල්ලෝ ටෙක්ස්ට් එක වැහෙන විදිහට. ඉතින් මම මගේ ටෙක්ස්ට් එක වැහෙන විදිහට මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ මේක උඩට රයිට් ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඕන විදිහට මේ විදිහට ඇද ගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා ඉවර වෙලා උඩ යටම තියෙන එක දුන්නාට පස්සේ මේ විදිහට හදාගන්න පුළුවන්. මේ විදිහට හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ එන්ටර් කී එක ප්‍රෙස් කරලා ඉවර වෙලා මෙන්න මේ normal කියන එකෙන් ඔයගොල්ලෝ මම මෙන්න මේ දෙන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ටෙක්ස්ට් එක. ඉතින් ඔයගොල්ලන්ට මේක එහාට මෙහාට කරලා ඔයගොල්ලන්ට ඕන විදිහට මේක හදාගන්න පුළුවන් ඔයගොල්ලෝ ටෙක්ස්ට් එකට ගැලපෙන විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ ගත්ත ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරලා කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා create check-in marks කියලා. එන්නේ උඩ රයිට් ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපිට අත්තරම් පාරට හදාගත්ත ටෙක්ස්ට් එක. ඔයගොල්ලන්ට මේක තවත් ලස්සන කරන්න ඕන නම් මම අර දාලා තියෙන ඉමේජ් එකෙන් අනිත් ඉමේජ් එක අරගන්න. මෙන්න මේ විදිහට මම ඉමේජ් එක drag and drop කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පොඩි කරලා ඊට පස්සේ අර normal කියන එකෙන් අර මං ඉස්සෙල්ලා දුන්න එක ඒකම දෙන්න. ඊට පස්සේ මේ විදිහට බාගන්න පුළුවන්. ඔයගොල්ලෝ size එක අඩු වැඩි කරලා මේ විදිහට ඔයගොල්ලෝ ටෙක්ස්ට් එකට ඕන විදිහට ඕන තැනකින් තියන්න පුළුවන්. ඊට පස්සේ alt එක press කරලා ඔයගොල්ලන්ට mouse එකෙන් මේ ඇද්දාම ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඒකේ කොපිය. ඊට පස්සේ ඕන විදිහට ඇති වෙනකන් කොපිය අරගෙන ඔයගොල්ලන්ට මේ විදිහට හදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ ටික හදා ගන්නවා මෙන්න මේ විදිහට.
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම හදාගන්න විදිහ. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, වීඩියෝ එක හොඳ නැහැ like කරලා share කරන්න. ඉතින් මම මේ විදිහට හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට කැමති thumbnail එකකට නැත්නම් ඕන එක විදිහකට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ text එක. ඔයගොල්ලන්ට තව හදලා thumbnail එකක් උනා හදාගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න. සුබ දවසක්.